හෙලෝ ඔන්න අපි ගොඩක් දවස් නම් ප්ලෑන් කරපු අපේ තායිලන්ඩ් ට්‍රිප් එක යන තමයි මේ රෙඩි වෙලා ඉන්නේ. පැය ගානකට කලින් එයාපෝට් එකට ගිහිල්ලා පොඩ්ඩක් අපිට ඉන්න වුණා. එහෙමම ෆ්ලයිට් එක ඇතුළටත් ගිහිල්ලා ෆ්ලයිට් එකෙන් අපිට කෑමත් ඒ වෙලෙම හම්බුණා. අපි ඉතින් ඒවත් කෑවා. ඔහොම ජනේලෙන් එළිය බලාගෙන යද්දි මට ඔහොම නිින්ද ගිහිල්ලා නැගිටිද්දි මෙන්න අපි තායිලන්ඩ් වලටත් ඇවිල්ලා මේ තියෙන්නේ තායිලන්ඩ් එයාපෝට් එක. අපි මේ යන්නේ අපේ ඩ්‍රයිවර්ව හොයාගෙන. හම්බුණා. මේ තියෙන්නේ මගේ නම. මෙයාලා ඉතින් හරියට hina වෙනවා මගේ නමට. අපි මේ අපේ ඩ්‍රයිවර්ත් එක්ක බැංකොක් ඉඳන් පතාය යන ගමන් තමයි ඉන්නේ. බලන්නකො ලස්සන. මට නිකන් ලංකාවත් වගේ පේනවා. අද අපි හොටෙල් එකට ආවා. අපිට චෙකින් එක තියෙන්නේ 2කට. ඉතින් අපි ඒ වෙනකම් කරන්න දෙයක් නැහැනේ. අපි යනවා. සල්ලි මාරු කරන්න. අපි සල්ලිත් මාරු කරගෙන අපි මේ යනවා. බීච් එක පැත්තෙන් ඇවිදගෙන අපිට කන්න තායි ෆුඩ් තියෙන තැනක් හොයාගෙන. අපිට හම්බුණා තායි ෆුඩ්. මේ තියෙන්නේ මම නම් මුලින්ම වීඩියෝ කරන්න අමතක වුණා. ඇත්තටම බඩගින්නේනේ හිටියේ. ඒකත් කාලා තව වෙලා තියෙන නිසා අපි එතනම තියෙන සෙන්ට්‍රල් පතායි shopping mall එකට ගියා. බලාගෙන ඉන්නකෝ. මේ ඉන්නේ අපි තුන් දෙනා. මේ දවස්වල මේ මෝල් එකේ හැමතැනම වගේ ඔෆර්ස් දාලා තියෙනවා. ඉතින් ඒවත් බලලා අපිට ගන්න ඕන දේවලුත් අපි අරගෙන පේනව නේද? ඔයත් මං වගේද? ෆොටෝසුත් අරගෙන අපි ඉතින් ගියා එළියට. එළියට ඇවිල්ලා අපි ආවා ස්ටාර්බක්ස් එකට. මොකද මාත් එක්ක ඉන්නේ මාරල් කොෆි ලවර්ස්ලා දෙන්නේ. පේනව නේද? මට hina වෙනවා. මොකද ඒ කප් එකට දීලා තියෙන මගේ නම මේ දෙන්න. එයාලා ඉතින් ඒක රෙඩි වුණා මේ නම කියලා කතා කරනවනේ. එතකොට ඒකට ඒ දෙන්න hina වෙනවා එයාලා කියන විදියට. Excuse me. අන්න ඉතින් අපි ආවා 7-11 එකට. ඇත්තටම ෆස්ට් ටයිම් තමයි මමයි දසුනේ නම් ආවේ. අපේ දිලෝමිස් නම් කලින් ගිහිල්ලා තියෙනවා. අපි මේ ආවේ පොඩි කඩචෝරු ටිකක් අරගෙන යන්න. රූම් එකට වෙලා කන්නත් එපැයි. දැන් නම් ඉතින් හරිම මහන්සි. මේ යන මග අපිට හම්බුණා පළතුරු. හරිම ලස්සනයි ළමයි. මේ පළතුරු නම් මාරම ලස්සනයි. දකිද්දි කන්නම හිතෙනවා. ඉතින් අපි පළතුරුත් අරගෙන අපි යද්දි දැන් රූම් එක අපිට රෙඩි වෙලා තිබුණා. මම හිතන්නේ 2කටත් කලින්. ඒ හින්දා අපි ගියා. මේ තියෙන්නේ අපේ රූම් එක. 3 දෙනාට 3ක්. මම හිතුවා මේ දෙන්නේ කියන දේ කියලා. හොටෙල් එකට ඇවිල්ලා රෙඩි වෙලා අපි මේ යන්නේ ලස්සන කැෆේ එකක් බලන්න. අපි මේක හොයාගත්තේ TikTok එකෙන්. ඔයාලා බලන්නකෝ මේකේ ලස්සන මාරම ලස්සන view එකක් තියෙන්නේ. මට නම් එතනට ගියාම මාර ආසයි. එතනින් එන්න හිතුනේම නැහැ. ඇත්තම කිව්වොත් මම එතනට වෙලා හිටියේ නෑ. මම හැමදාම ඇවිද වීඩියෝස් ෆොටෝස් අරගෙන ඉද්දී ඒ දෙන්න කෑමත් ඕඩර් කරලා තිබුණා. ඉතින් ඒ කෑමත් කාලා ආයේ රවුමක් දාලා එතන ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන අපි දැන් මේ හොටෙල් එකට යන්න තමයි යන්නේ.
දැන් නයිට් බෂාර් එකට යන්නේ. ගිහලා බලන්න ඒ කොහොමද කියලා. මේ තියෙන්නේ අපි හිටපු හොටෙල් එක ගාවම තියෙන පතාය නයිට් බසාර් එක. ඉතින් අපි ආවා එතනට බලන්න මොනවද තියෙන්නේ කියලා. හැමදේම වගේ තිබුණා. හැමදේම ඉතින් බලලා ඇවිදලා බලන්නකො ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මෙයාගේ කෝලනුත් බලන්න වුණා. මේ ඉන්නේ. ඔන්න ඔහොම තමයි උනේ. ඒකම එන ගමන් අපිට පේර හම්බුණා. හරිම රසයි ඒ පේර එක. ඔයාලා තායිලන්ඩ් යන කෙනෙක් ඉන්නා නම් අනිවාර්යෙන් ඒක try කරලා බලන්න. ආපු පළවෙනිම දවසේ මෙච්චර ඇවිදපු නිසා අපිට මාර අමාරුවක් තිබුණේ කකුල් වලට. ඉතින් ළඟම තිබුණ තැනකට ගිහිල්ලා අපි ෆුඩ් මසාජ් එකක් කරගත්තා. ඇත්තටම හොඳ තැනක්. මාරු. මේ තියෙන එදාට පහුවෙනිදා බලන්නකො අපි කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා. හායි මගේ රස්තරන් යාළුවෝ. අපි කොහෙද ඇවිල්ලා තියෙන්නේ? කොරළයි. 10:30 වෙනකම් මෙතනට වෙලා ඉන්නේ කිව්වනේ. අපිට ඇත්තටම යනකම් කිසිම ලොකු අයිඩියා එකක් තිබුණේ නෑ මොකද්ද මේ කොරල් අයිලන්ඩ් එක කියන්නේ කියලා. ගියාට පස්සේ එතන එක එක ඇක්ටිවිටීස් තිබුණා. අපි ඒවා නම් කරන්න ගියේ නැහැ. මොකද අපි මහන්සියෙන් තමයි හිටියේ. මොකද අවුවත් වැඩි හොඳටම. ඊට පස්සේ පොඩ්ඩක් අපි හිටියා. ඉඳලා අපිට එකපාරටම අයිස්ක්‍රීම් එකක් කන්න වගේ ආසාවක් ආවා. අපි ඉතින් ගියා මෙහි තියෙනවනේ කිට් කැට් මයිලෝ එක එක જાති අයිස්ක්‍රීම් ඉතින් අපි ගියා කන්න. අනිත් එක්කෙනා මේ තියෙන එක තමයි අයිස්ක්‍රීම් එක විතරක් කාලා බෑනේ. එතනට ගිහලා ලස්සන ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්න නැතුව නේද? ඉතින් මම අපේ දිලුව මිස්ට වද දීලා අර අවුවේ ලස්සන ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා. වලටත් ඉන්නවද මේ යාළුවෝ? මේ තියෙන්නේ දාම හවස වීඩියෝස් වගේක්. කොරල් අයිලන්ඩ් එකේ ඉඳන් එන වීඩියෝස් නම් මම මුකුත්ම ගත්තේ නැහැ. මොකද මාරම රස්නේ මාරම මහන්සි. ඒ නිසා අපි කට්ටියම ටික වෙලාවක් රූම් එකේ ඉඳලා රෙඩි වෙලා එළියට ආවා. අපි ලස්සන තැනක් තියෙනවා එතන බලන්න යන්න. එන ගමන් පොඩි බඩගින්නක් ආව නිසා මොකද ලන්ච් එකත් අපි ස්කිප් කරා අපේ පැකේජ් එකේ තිබුණාට අපි මැක්ඩොනල්ඩ් එකෙන් කෑවා. අපි ඊට පස්සේ ගියා ලස්සන තැනකට. බලන්නකෝ ඒ කොහෙද කියලා. අපි ආවේ මෙන්න මෙතනට. පේනව නේද එතන ලස්සන. මම නම් ඇත්තටම හිතාගන්න බෑ මේක මේ ඇත්තම තැනක් කියලා. මම නිකන් ඒක චිත්‍රයක් වගේ. හරිම ලස්සනයි මාර නිස්කලංකයි. එතනට ගියාම එතන වාඩි වෙලා ගොඩාක් වෙලා ඉන්න හිතෙනවා. මාරම ලස්සනයි. තායිලන්ඩ් එන කවුරුහරි ඉන්නවා නම් අනිවාර්යෙන් මෙතනට යන්න. මම උඩින් මෙන්ෂන් කරන්නම් මේකේ නම මොකක්ද කියලා. මාර නිදහසේ ඉන්න පුළුවන් තැනක්. එතන පොඩක් ඇවිදලා ඒක ගැන විස්තර අපිට වෙනම කියන කට්ටිය ඉන්නවා. ඒක ඉවර වෙන්න පොඩක් රැ වුණා. ඉතින් අපි එතනම තියෙන ටැක්සි එකක නැගලා අපි ඉන්න හොටෙල් එකට යන්න පිටත් වුණා. අපි හොටෙල් එකට යන්නේ නැතුව මගින් බැස්සා. මොකද අපිට ඩිනර් එකත් අරගෙනම එකපාරම හොටෙල් එකට ගිහිල්ලා ඉන්න කතා වුණා. මොකද හරිය මහන්සි දවසක්. මාර විදියට අපි ඇවිද්දා කරා. ඉතින් අපේ කකුලුත් පොඩක් ආයෙ රිදෙනවා. ෆුඩ් මසාජ් එකත් කරගෙන මෙතනින් ඩිනර් එකත් අරගෙන අපි යනවා කියලා කතා වුණා. පේනව නේද? ෆුඩ් මසාජ් එක කොහොමද කියලා. යන්න නින්දත් ගියා. පළවෙනි දවසට වගේ මට දෙවෙනි දවස නම් එච්චර සෙට් උනේ නෑ ෆුඩ් මසාජ් එක. ඒ වුණාට ඉතින් හොඳයි. මොකද ඇවිදලා දවසම shopping කරලා ඒ ගිහිල්ලා මේ ගිහිල්ලා කකුල් මාරම විදියට රිදෙනවා. ඊට පස්සේ යාළගේ ෆුඩ් මසාජ් එක කරාම අපිට ෆ්‍රී යාළගේ ෂෝල්ඩර් මසාජ් එකයි හෙඩ් මසාජ් එකකුයි හම්බෙනවා. මේ දැන් අපි ෂෝල්ඩර් ඇන් හෙඩ් මසාජ් එක කරන ගමන් ඉන්නේ. පහෝදා උදෙන්ම නැගිටලා අපි බැංකොක් යන්න රෙඩි වුණා. අපේ පිකප් ටයිම් එක තිබුණේ 10ට. ඉතින් අපි ඉක්මනට රෙඩි වෙලා පහලට ගියා. අපි අපේ තායිලන්ඩ් ටුවර් එක arrange කරගත්තේ second chance එක හරහා. අපිට කැමති විදියට එයාලත් එක්ක කතා කරලා අපේ පැකේජ් එක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් best customer service එකක් අපිට එයාලගෙන් හම්බුණා. පොඩ්ඩක් එදා ක්‍රවුඩ් එක නිසා අපිට පොඩ්ඩක් ඉන්න වුණා හොටෙල් එකේ වැඩ ඉවර වෙනකම්.
එතන වැඩේටත් වෙලාව ගිය නිසා අපිට ආයේ එළියෙන් කන්න මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි හොටෙල් එකෙන්ම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න කතා වුණා. එතනිනුත් කාලා අපි බැංකොක් යන්න පිටත් වුණා. ඉතින් මගේ රත්තරන් යාළුවනේ මගේ පතාය vlog එක මම මෙතනින් ඉවර කරනවා. ඊළඟට මගේ බැංකොක් vlog එකත් අරගෙන මම ආයේ එන්නම්. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. bye.